Buongiorno හැමෝටම. අද අප්‍රේල් 11. මම ගියපු දවස් 3ක ට්‍රිප් එකේ පළවෙනි දවසේ තමයි මේ. ඉතින් මොන්වර්ජ් එපිසෝඩ් 2 එකේ මම යන්නේ ඕස්ට්‍රියාවට. මම දැන් මේ මගේ ෆ්ලයිට් එක ගන්න වෙනිස් එයාපෝට් එකට යන ගමන් තමයි ඉන්නේ. මං ඉන්න තැන ඉඳන් වෙනිස් එයාපෝට් එකට විනාඩි 30ක වගේ දුරක් තියෙන්නේ. අපි එහෙනම් වෙනිස් එයාපෝට් එකට ගිහලා හම්බෙමු. මේ තියෙන්නේ වෙනිස් එයාපෝට් එක. අපේ ෆ්ලයිට් එක තියෙන 9:10ට. අපි ඔන්ලයින් චෙකින් එක කරලා තිබුණ නිසා අපිට පෝලිම් වල ඉන්න ඕනේ නැහැ. කෙලින්ම සිකියුරිටි චෙකින් එකට යන්න තමයි තිබුණේ. යුරෝප් වල රටවල් අතර ට්‍රැවල් කරන එක හරිම ලේසි. ගොඩක් වෙලාවට මේවා ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් වගේ තමයි දැනෙන්නේ. ඩොමෙස්ටික් කියන්නේ සාමාන්‍යයෙන් රටක් ඇතුළේ යන ෆ්ලයිට්ස් වලට. හැබැයි අපි මේ ඉන්නේ ෂෙනගන් ඒරියා එකේ හින්දා ඉතාලියේ ඉඳන් ඕස්ට්‍රියාවට යන ෆ්ලයිට් එකත් හරියට නිකන් බස් රයිඩ් එකක් වගේ. අපි යුරෝප් වල ට්‍රැවල් කරද්දී විශේෂයෙන්ම රයන්එයා වගේ එයාලයින්ස් පාවිච්චි කරනවා නම් අපේ ට්‍රැවල් එක ගොඩක් බජට් ෆ්‍රෙන්ඩ්ලි විදිහට කරගන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන් අමතක කරන්න නැතුව ඔන්ලයින් චෙකින් එක වෙන්න ඕනි. තවත් වැදගත්ම දෙයක් තමයි ෂෙනගන් රටවල් අතර යන නිසා ගේට් එකේදී වීසා එක ලොකුවට බලන්නේ නැහැ. සාමාන්‍යයෙන් ID එක එහෙම නැත්නම් පාස්පෝර්ට් එක, බෝඩින් පාස් එක ඒ වගේ දේවල් තමයි චෙක් කරන්නේ. අනිත් එක ලොකු පෝලින් නැති නිසා ඩොමෙස්ටික් ෂෙනගන් ෆ්ලයිට් එකකට පැය එකමාරකට කලින් වගේ එයාපෝට් එකට ගියාම ඇති. වෙනිස් වල ඉඳන් ඕස්ට්‍රියාව වලට ඇත්තටම තියෙන්නේ හරිම පොඩි වෙලාවක ෆ්ලයිට් එකක්. හරියටම කිව්වොත් පැයයි විනාඩි 15ක් වගේ තමයි යන්නේ. Okay, we are in Austria. වියන එයාපෝට් එක තියෙන්නේ වියන සිටි එකේ ඉඳන් චුට්ටක් ඈතට වෙන්න. අපිට සිටි එකට යන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි ට්‍රේන් එක. මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් මාරම එෆිෂියන්ට්. අපිට සිටි එකට යන්න සිටි එයාපෝට් ට්‍රේන් එක හරි OBB S7 ට්‍රේන් එක හරි යූස් කරන්න පුළුවන්. එයාපෝට් එකේ ඉඳන් සිටි එකට ට්‍රේන් එකේ විනාඩි 20ක් 25ක් වගේ තමයි යන්නේ. අපි දැන් මේ එයාපෝට් එකේ ඉඳන් කෙලින්ම යන්නේ ෂෝන්බ්‍රූන් පැලස් එක බලන්න. මේ ට්‍රිප් එකේදී අපි කවර් කරන්න ප්ලෑන් කරන් ඉන්නේ වියන සිටි එක. වියන වල ට්‍රැවල් කරන්න තියෙන ලේසිම විදිය තමයි 24 hours ටිකට් එක ගන්න එක. මේක යුරෝ 8ක් වගේ තමයි වෙන්නේ. හැබැයි මේකෙන් දවස පුරාම ඕනෙම ට්‍රෑම් එකක, බස් එකක, හරි අන්ඩර්ග්‍රවුන්ඩ් ට්‍රේන් එකක හරි යන්න පුළුවන්. අපිට මේ ටිකට්ස් එයාපෝට් එකේ තියෙන OBB මැෂින්ස් වලින් ගන්න පුළුවන්. අපි දැන් ෂෝන්බ්‍රූන් පැලස් එකට ඇවිත් ඉන්නේ. අද
ෂෝන්බුන් වල ඊස්ටර් මාකට් එක. සාමාන්‍යයෙන් මේ කාලෙට තමයි වියනවල මේ වගේ ලස්සන මාකට් එකක් දකින්න පුළුවන් වෙන්නේ. ෂෝන්බ්‍රූන් පැලස්. මේක තමයි ඔස්ට්‍රියානු අධිරාජ්‍යයේ හිටපු හැබ්ස්බර්ග් රජපෞලේ සමර් රෙසිඩන්ස් එක. ඒ කියන්නේ ඒ කාලේ රජපෞලේ අය සමයකට නිවාඩුව ගත කරන්න ආපු තැන තමයි මේ. ඒ නිසා තමයි මෙතන මෙච්චර රොයල් වයිබ් එකක් තියෙන්නේ. ෂෝන්බ්‍රූන් මාලිගාව ඇතුලේ ගොඩක් ලස්සන දේවල් තියෙනවා. විශේෂයෙන්ම ඒ කාලේ රජවරු පාවිච්චි කරපු apartments, රත්තරන් වලින් වැඩදාපු විශාල ශාලා, ඒ වගේම ලෝක ප්‍රකට සංගීතඥයන් වාදනය කරපු තැන්, මේ වගේ ගොඩක් දේවල් ඇතුලේ දකින්න තියෙනවා. හැබැයි මාලිගාව ඇතුලේ කිසිම විදිහකින් ෆොටෝ හරි වීඩියෝ හරි ගන්න එක සම්පූර්ණයෙන්ම තහනම්. මේ පැලස් එක ඉස්සරහා තියෙන මේ අශෝක රථවලට කියන්නේ ෆියාකර් කියලා. ඉස්සර කාලේ තිබ්බ රොයල් වයිබ් එක මේ පැලස් එක බලන්න එන අයට ඒ විදිහටම ලබා දෙන්න ඕන හින්දා තමයි මේ ෆියාකර් මෙතන නවත්තලා තියෙන්නේ. ඊස්ටර් වීක් එක නිසා අද සිටි එකේ තැන් තැන්වල පොඩි උත්සව තියෙනවා. දැන් අපි මේ යන්නේ රත් හවුස් එක බලන්න. මේක තමයි වියනාවල තියෙන සිටි හෝල් එක. මේ බිල්ඩින් එක දැක්කහම නිකන් හැරි පොටර් ෆිල්ම් එකේ තියෙන මාලිගාවක් වගේ. රත් හවුස් කියලා කියන්නේ ජර්මන් වලින් සිටි හෝල් එකට. මේ රත් හවුස් එක ඉස්සරහා හැමතිස්සෙම වගේ එක ඉවෙන්ට්ස්, ෆෙස්ටිවල්ස් තියෙනවා. මේ දවස්වලත් මෙතන මාරම ඇක්ටිව් වයිබ් එකක් තියෙන්නේ. රාත් හවුස් එකයි ෆොල්ක්ස් ගාඩන් එකයි එකම තැන තමයි තියෙන්නේ. වියනාවල ඉන්න අය වැඩ අරිලා හරි වීකෙන්ඩ් එකේ හරි එයාලගේ ෆ්‍රී ටයිම් එක ගත කරන්න මේ ෆොල්ක්ස් ගාඩන් එකට එනවා. අපි ඔස්ට්‍රියාවල ඉන්නේ. මම මේ කොහේ හරි තැනක දාලා තියෙන
ගාඩ්න එක තමයි ඉන්නේ. මොකද මෙහෙ තියෙන්නේ ජර්මන් ලැන්ග්වේජ් එකේ හින්දා ඒක ප්‍රොනවුන්ස් කරන්න හරිම අමාරුයි. ඉතින් අද හොඳට හොඳ වෙදර් එකක් තියෙන දවසක්. ඒ වගේම ලස්සනට මල් පිපිලා තියෙනවා. අපේ කට්ටිය මාත් එක්ක ආපු අනිත් කට්ටිය මේ වෙලාවේ ෆොටෝස් ගන්නවා. ඉතින් අපි තාම දැන් දවසේ මැද හරිය තමයි යන්නේ. අපි තව දැන් 3-4ක් විතර අපි බලන්න තියෙනවා. ඒ ටික බලලා අපි යනවා අපේ ඇපාර්ට්මන්ට් එකට. මොකද අපි ඇපාර්ට්මන්ට් එකට ගිහිල්ලා ආයේ වියනා වලට එන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. කොහොමත් අපේ ඇපාර්ට්මන්ට් එක තියෙන්නේ වියනා වලට ගොඩක් ළඟ හින්දා අපි අපේ ගෙනාවු බෑග්ස් ටික එහෙම තියලා පොඩක් රෙස්ට් කරලා ආපහු එන්න තමයි හිතාගෙන ඉන්නේ. එහෙනම් අපි බලමු මොකද වෙන්නේ කියලා. ෆෝල්ස් ගාඩන් වල රිලැක්ස් වෙලා ඉවර වෙලා දැන් මම මේ ඇවිදගෙන යන්නේ ඒ ළඟම තියෙන හොෆ්බර්ග් පැලස් එකට. මේක ඇත්තටම මාලිගාවල් කිහිපයක එකතුවක් වගේ. ඔස්ට්‍රියාව පාලනය කරපු හැබ්ස්බර්ග් රජ පවුලේ නිල නිවස වෙලා තියෙන්නේ මේක. මෙතනට ගිහාම අපිට වෙල්ට් මියුසියම් එකත් බලන්න පුළුවන්. ලෝකයේ එක එක සංස්කෘතියන් වලට අයිති එක එක දේවල් මේ මියුසියම් එකේදී අපිට බලා ගන්න පුළුවන්. මන් දැන් මේ ඇවිදගෙන යන්නේ වියානවල තියෙන ලස්සනම ඒ වගේම ලෝකයේම ගොඩක් ප්‍රසිද්ධ shopping street එකක් වෙන ග්‍රාබෙන් සහ කොල්මාර්ට් කියන shopping street එක බලන්න. Gucci, Chanel, Louis Vuitton වගේ ලෝකෙ ගොඩක් ප්‍රසිද්ධ ලක්ෂරි බ්‍රෑන්ඩ්ස් ඔක්කොම වගේ මෙතන තියෙනවා.
මේ ලක්ෂරි ෂොප්ස් පහු කරගෙන ඉස්සරහට යද්දී වියනවල තියෙන ලොකුම ප්‍රධානම සලකුණක් වෙන ස්ටෙෆාන්ස් ඩෝම් එක පේන්න ගන්නවා. මේකේ විශේෂත්වය තමයි මේකේ ආකිටෙක්චර් එක. මේ ආකිටෙක්චර් නිසා වියනවල, ඕස්ට්‍රියාවල, ඒ වගේම ලෝකයේම මේ ස්ටෙෆාන් ඩෝම් එක ගොඩක් ජනප්‍රියයි. ෆයිනලි අපි අපේ ඇපාර්ට්මන්ට් එකට ආවා. ඉතින් අදට වියනවල අපේ දවස මෙතනින් ඉවරයි. මම කලින් කිව්වා වගේ අපි දැන් ඉන්නේ අපේ ඇපාර්ට්මන්ට් එකේ. මොකද අපි හැමෝම අද ගොඩක් මහන්සිලා ඉන්නේ. හැබැයි අපි අපේ ගමන මෙතනින් ඉවර කරන්නේ නැහැ. හෙට අපි යනවා අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට. ඒ ස්ලෝවැකියාවට. එහෙ ගිහින් අලුත් වීඩියෝ එකකින් මම ඔයාලව හම්බ වෙන්නම්. එහෙනම් එතකන් හැමෝම පරිස්සමින් ඉන්න. බයි බයි.